ආදරණීය සිසුදු දරුවනි, මුලින්ම මෙවර විභාගයේ ප්‍රතිඵල ලැබුණු සියලු සිසුදු දරුවන්, ලාංකීය සියලු සිසුදු දරුවන් මම මුලින්ම සුබ පතනවා ඔබලා ලබාගත් ඒ විශිෂ්ට ප්‍රතිඵලයට. ඉතින් මම මුලින්ම කියන්න ඕන මාගේ ප්‍රතිඵල ගැන මුලින්ම කියව යුතුයි. මෙවර විශිෂ්ට ඉතාම කණ්ඩායම් පන්ති වලින් විශිෂ්ටම ප්‍රතිඵලය අද කෑගල්ලේ දිස්ත්‍රික් දෙවනියා යසිරු නෙතුමින පින්නවල මධ්‍ය මහාවිද්‍යාලය, දිස්ත්‍රික් 4 ඉසුරු දිල්ෂාන් ශාන්තමරියා විද්‍යාලය. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික් 10 වෙනියා සහ කුරුණෑගල පළවෙනියා ලංකාවේ දෙවනි ස්ථානය ලබාගෙන තිනවා. කුරුණෑගල දෙවනියා ලංකාවේ 4 වෙනි ස්ථානය. ඒ ශිෂ්‍යයන්ටත් මම මුලින්ම සුබ පතනවා. විශේෂයෙන්ම කුරුණෑගල විශිෂ්ට දායකයෙක් එල්ල කර මලියදේව විද්‍යාලයේ සිසුන්ට. ඒ වගේම ඉතින් මම හිතනවා කුරුණෑගල වයිම රාජික විද්‍යාලයේ 10 වෙනි ස්ථානය ලබාගෙන තිනවා. ඒ ගැනත් මම විශේෂයෙන්ම සතුටු වෙනවා. වයිම රාජික විද්‍යාලයක් අයිලන්ඩ් 101 ස්ථානය ලබාගෙන තියෙනවා. ඉතින් මම ඒ ගැන විශේෂයෙන්ම සතුටු වෙනවා. ඒ වගේම මගේ පන්ති වල ළමයි 40ක් විතර තමයි නගර දෙකේම හිටියේ. මම හිතන්නේ එකෙන් 25 දෙනෙක් ඉංජිනේරු පීඨයට ඇතුළත් වෙලා තියෙනවා. රුහුණ පේරාදෙණිය මොරටුව ආදී විශ්වවිද්‍යාලවලට උඩ ඇතුළත් විය හැකි. ඒ වගේම කිසිම දරුවෙක් මගේ අසමත් වෙලා නැහැ. මම හිතන අඩුම රිසල්ට්ස් එක C වාගේ තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න ඕන. ඒ වගේම විශේෂයෙන්ම සතුටු වෙනවා කෑගල්ලේ මෙරිට් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. 5කින් ගිය අවුරුද්දට හැබැයි කුරුණෑගල මෙරිට් ප්‍රමාණය 16කින් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා කුරුණෑගල විශිෂ්ට ප්‍රතිඵල මුල තිබ්බත් මැදින් ප්‍රතිඵල අඩු වීමක් මතක කරනවා. ඒ වගේම කෑගල්ලේ මුල් ප්‍රතිඵල මුලදී නැති වුණත් මම හිතන්නේ මැදදී ප්‍රතිඵල වලින් මෙරිට් ගන්න වැඩි වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි මම විශේෂයෙන්ම කියන්න ඕන. අපි පන්ති පවත්වන නිනාරෝසා සෙන්ට්‍රියම් ආයතනවල ඉතින් අපිත් එක්ක එකතු වෙන්න නැවතත් මම මේ විශිෂ්ට ප්‍රතිඵලගත් දරුවන්ට මාගේ ප්‍රණාමය පුද කරනවා. විශිෂ්ට ප්‍රතිඵලගත සමග එකතු වන්න නැවතත් අප ලාංකීය ඉතිහාසයේ වැඩිම ඉංජිනේරු ළමයින් බිහි කළ ගුරුවරයා හැටියට මම මේ ශිෂ්‍ය පරම්පරාවෙන් ඉල්ලනවා අපිත් එක්ක එකතු වෙන්න. එකතු වෙලා අපි මේ වැඩ කටයුතු ඉදින් නිවැරදි ගණිතය ඉගෙනගෙන ඉදිරියට යමුයි කියලා ආරාධනා කරමින් මම ඔබෙන් සමුගන්නවා.